ඒ මාන්දිය බල බල යනවනේ අර. එහෙම තමයි. උපියුල වෙනවා නම් එහෙම තමයි දැම්මේ නම් මේ ඇටිටියුඩ් එක හදා ගන්න ඕනේ. ඔව්. ඒකද සාමාන්‍ය පාවිච්චි කරන්නේ. ඔය ඒක තමයි සාමාන්‍ය පාවිච්චි. මේ මුට්ටි ඒවා ගන්න ෆොටෝ අපිට ගන්න ඕනේ. වීඩියෝ එක දාන YouTube. ඔව්. කොච්චර බැටරිය තියෙද දන්නේ නැහැ. ඔගේ බැටරි මාරු වෙලා ගියේ. එකයි මාරු කරලා එකම තමයි දාන්න ඕනේ. ඒකෙන් බලන්න. අපි යනවා යාළුවනේ කොහොඹ කොළ ගල නගින්න. කොහොඹ ගල. කොහොඹ කොළ නෑ අපි යනවා. රිසර්ච් වන්ට යන්නේ. අර ගලට නගින්න අපි. ඒකට දාන්න. මම බෑ පිටියට ගලක එක උඩ පැනලා වෙන්න බන්දි. උඩ පැනලා ඉන්න. ඒ වඳුරු මෙයා කියනවා. ඕ ඉතින් බෑ නෑ. අමිල සසංග ඉන්නවා සසලට. බයික් යන සුවියක් තියෙන්නේ. කවුද ජිම්බනේ ඉවරයි. අකුරක් ගලවිලා. මොකක්ද කොහමද දිනා කර. මාඩ බාවි. මැදරේන අකුර මොකක්ද කියලා කියපන්. දන්නේ නැහැ. මොකක් කරේ අකුර? සිංහල අකුර. කියන්න පුළුවන්. කෙලින්මද? කොච්චර වෙලා යනවද දන්නේ නැහැ. ඒක නගින්නේ. අඳුනයි දැන් මේ පළවෙනි එකකින් ඉඳලා මේ පොඩි එකකට එක්කන් ආයෙ ඊළඟ ඒකාවේ කෙලින්ම මේ එවරස්ට් මෑන්ද මේ බෞද්ධ ලෝකම හදට විසිය. මේ මෙහි ඒ වගේ අර නගින්න අමාරු කන්දේ ඔය එකක් ගියා මොකක්ද අරකට ටිකක් අමාරු ගියනේ. මොකක්ද ඒකේ ගැරන්ඩියල්ල? මම නෑ ගැරන්ඩියල් නේ. මම සෝලෝ ගියකද? ඔව්. ඒ කටුසු කොන්ද? කටුසු කන්ද නේ. ඒ ගැරන්ඩියල්ලත් අමාරුනේ. ඉරාට සංගේ ගින්නේ. ඒත් ඔය කබෝල් යන්න දෙන්නේ නේද? මේකෙදි මම කම්බැක් වෙන කලේ දන්නේ නෑනේ මං කියන්නේ කැලේ පාර. තනියෙන් ගියා? ඔව් අන්න බලන්න දැන් මෙහෙමයි. අඩි අර නාන්න පුළුවන් නෑ නිකන්. මෙතන යන්නද? මොකද? අර නිකන් පොඩි අනිකට් එකක් වගේවත් නැද්ද දන්නේ නෑ නේ. ඔය කාලෙකින් නෑ කොහේ හරි ගිහිල්ලා. නාන සුපි. අර නිපුණේ වෙන කල්තර ගත්ත මේ අඩියල් කියනවා. ඔය නාන්නේ. අපිට ඕන නේද? මම අර වෙන එක කොහෙද? ඌ ඒක සම්පූර්ණ දර ඌ අර බිම අද්දගත් ඉස්සරනේ අතරම ගිහිල්ලා. ගිහිල්ලා ඉතින් අර මේ
මේ ෆෝටෝකුත් දාලා දෙන්නවා. අර කොහොමද අර ගලදී දෙතන අර හැරෙනවනේ උඩ ඉඳන් වතුරට එද්දි. ඔව්. අර අරුගේ බොත්තල ඔව්. ඔව්. අර යන පාර නේ එනවා එන්නට තියෙනවා. කරා. ඒකට නගින්න ඒකට නෙමෙයි. තාමත් වන්තරක් කොහමද? ඒකනේ. පන්තිගාමින් කඩියක් තියෙනවා. ඉතිරියගේ වගේ මේ ගෙදරට යන්න දාන්නේ. තාම සෙට් වුණා. දැන් එයා තමයි ඉස්සරහ මෑන්නේ බ්ලොග් එක. බ්ලොග් එකේ අපි ඉන්න ඕනේ. ඒක කම්පියුටර් කැමති නම් එහෙම දෙන්නේ නැත්නම් ඉතින් ආයි පන්සලටම තමයි නේ. නැවත අපි පන්සලටම ආවා. පාර වැරදිලා. පඩිපෙලක් නම් තියෙනවා. ගරා වැටිගේ පඩිපෙල. යාළුවනේ පේනවද? ඒ අරුන්ගේ පඩිපෙලෙන් යන්න නැතුව මේ පාර දිගේම යන්න කිව්වේ ඒකද? පඩිපෙලෙන් පස්සේ මේ ඈ පඩිපෙලෙන් යන්න එපා නේද? ඔය එහෙම නේ කිව්වේ. කොහෙද අනුන් කියන දේ අහනවද නැත්නම් හිතුමත යනවාද? මේකද? මා කප්පතද දාන්නේ. මොකද? බොරුට ගම් මේ කියන්නේ. පාරෙන් ගියත් එකයි නේ. පාරින් දෙත් එකයි. ඒකනේ බා. ආ ඉස්සරහට එහෙම නැති නේ. මේ එක. මේ පාරට නැවිලා මේ. ඒක තමයි අරෙල්ල බලන් ඉන්නේ. ඒක ලොකු කරලම කියන්නේ මෙහෙම හම්බුලා ඉන්න පුළුවන්. ඔව්, හම්බුලා ඉන්න. දැන් ගොඩක් තියෙනවා. කොණ්ඩෙත් අවුල් ගාලා වන්දනේ. කලුවර ගහක් තියෙනවා. අලුවර. ඒ යාළුවනේ. මේක උඩින් තමයි අපි නගින්නේ. මේ පාරෙත් යන්න පුළුවන් කියනවා. ඒත් අපි යන්නේ. වඳුරෙක් ඉන්නවා. අඳුර නේ රිලා දාක. ඒ කියන්නේ මං කියන එක ලංකාවේ නැද්ද? ඉන්න. මේ රිලා වඳුර සාමාන්‍යයෙන් අර කළු වඳුර වගේ මුන්ට වඩා ලොකුයි. උන් අර ගොඩක් ලොකු රන් තියුනේ. පොඩි අයින්. ඔව් උන් එක්ක සමහරට පොඩි සෙට් එකක් තමයි. වඳුර මේ කෙඩිය මුන්ට වඩා ලොකුයි කොහොමද? පින්දීපන්. නැදපන්. ඒ ගල් කෑල්ල විතරයි යාගේ. අනිත් ඒවා අර පින්පිනේ සාදලා තියෙන්නේ. මේ අප්පුහාමුගේ. ඒකනේ පින්දීපන්. මේ හරින ගිහිල්ලා අර මේ ගිහින් අන්ටාරි ගහනවා. ඒකටයි මේක අර බ්ලූ කට් එකක් දාලා. එතකොට ගමන් නැටි. මොකද්ද බ්ලූ කට් එක කියන්නේ? අර මේ ඔය ස්ක්‍රීන් අර බ්ලූ මේ බ්ලූ ස්ක්‍රීන් බ්ලූ ලයිට්. ඒකෙත් අර දැන් තියෙනවා මේ ඒක නර හොඳ අර ඒකේ දාලා දුන්නාන් බ්ලූ කට් නෙමෙයි මේ බ්ලූ ෆිල්ටර් කියලා. ඒ කියන්නේ මේක නම් කියන්නේ අර සම්පූර්ණ බ්ලූ වේව් එකම අයින් කරනවා කියලා. අර එතකොට අර එච්චර මේ විෂන් නිකන් පිළිමට ඔව් නැචරල් මේ අරක තියෙන බ්ලූ කන්ද උඩට ගිහලා බලමු. අපි මෙච්චරක් දුර නැගලා තියෙන්නේ. භාගයක් දුර නැග්ගා. මම කියනවා මුදු මට්ටමේ ඉඳන් සෑහෙන නේ. අපි පට්ටි වලට කරා. ඔව් බලාගෙන. බොරු කියන්න එපා ඒකයි. අත්තක් කඩලා ඉල්ලුවේ නැහැ නේ ඒකයි. ආව අත්තක් කළේද. ඒකෙන් මම බිඩි ගාලා ගන්න. ඇයි දන්නේ නැහැ එතන මේ මොහොත. ඈ මේ අර ජාතක කතාවේ නිරව දෙන්න. ඔය එකෙක් උනත් කියනවා.
ආව ගුණ අපේ නලපාන ජාතකකින් වෙඩින් වල උනුත් එහෙමනේ උණු පිය ගන්නද? ඈ නෑ මං කියන්නේ උනුත්තර ෆොටෝ ගහන්නේ එක දිගට ගහනවා. අර මේ එහෙම ඉන්න කියන්නේ එක දිගට ගහගෙන යනවා ඔක්කොම වීඩියෝ කරගන්නවා ඊට පස්සේ ඒතර අනිවාර්ය එකක් කර දිනවනේ ඉස්සර තමයි හම්බේ ෆොටෝ එකක් ඉස්සර රෝල් එක කරනවනේ ඉතින්. ඔව් හොඳටම බලලා එකක් ගහන්න. දැන් ඉතින් එඩිට් එකෙන් තමයි ඔක්කොම යන්නේ ගෙදර ගිහින් එක්ක පිටපත අල්ලිය බලසන් ඕක බලලා ස්ටඩි කරලා තියෙනවා උඹට අවුරුද්දෙන් විතර ඕක ඊට පස්සේ දාපන් උගේ වැඩේ නෑ ඌට ඔය කරි කරන්න කියලා දුන්නොත් අර කව පේජ් එකක් හදන්න දුන්නා තානේ මාස 6ක් විතර ගන්නවා කොකෙක් ඉන්නවා ඊට පස්සේ හම්බෙන්නේ මොකද්ද කියලා උපකල්පනය කරන්න යාළුවෝ ඉන්නවා නෑනේ යන්න හීලයි කොක්කුන්ගේ මසුත් තමල්නේ ඕන જાතියක් කන්නේ අපි කන්ද උඩට ආවා වඳුරේ අර කලු උන්ගේ ලොම් පාට නෝ අර ඒ ගහුනේ උන් ලොකෝ ඊග මත ඒ කලු අර හරි ආර මොන කලු එක. යාළුවනේ අපේ වඳුරේ පේන්නේ නැහැ මුතුන් මිත්‍යෙක් ගියා ඈද වෙනවා ඈද කොහමද සුමා රූම් වෙන්නේ ફોකස් ගන්න වේද වෙන්නේ අයියෝ ફોකස් ගන්න වේද රෝස් කන්නේ යෝද මදු වෙලා අද ඇත්තට මේ මොනවද දන්නේ හරි වැල් જાතිය හරි වෙලක් තමයි ලොකු වෙලා යන්නේ කිද්දාගෙන එනවා යාළුවනේ ගමනේ භාගයක්වත් ගිහිල්ලා නැහැ ඒ වුණාට අපි කොහොමද ලොකු වෙන්නේ මේ කටුක එක්ස්පීරියන්ස් එක ඒකගෙන මොන බාධක දන්නේ මලක් තියෙනවා මොන මලක්ද දන්නේ නැහැ කඳුන කීමෙන් අවුරුදු 20ක පළපොද්දක් තියෙනවා බිහිසුන් අධ්‍යක්ීම් සමුදායක මොන මලක්ද දන්නේ නැහැ මේක හේ වෙන්න ඕනේ 17 වතාවක් ජීවිතේ බේරගත්ත අවුරුදු 20ක් කොටි සමස්තද සමග පොර වැදලා පාරෙන් යන මෙතන සෙට් වෙන්න තමයි. බුදු මෙතල යනවාද? ඔව් අන්න බංගක් ගන්න අවුනේ සපත්තු ගන්න නේද? අපත්ති ගන්න නෑ අම්මනේ අන්න පොඩි දිලා වුණාර යනවාද? මේක යන සපත්තු වල අද මෙතන ඉන්න ඕනේ ඕන්නම් ගෙනා ළඟටම ඇත්ත වඳුරු අනුරනේ ඉල්ලලා ගියා රොදත්තර නේ කොහොම එහෙන්නේ අරයිද උඹගත්තේ යන්න බලන්න නේ හරිද වඳුරු කට්ටිය ඇතිනේ
ගල් සීරාහරානේ කොහොමද නැග්ගේ? මන්ද ඉතින් කොල්ලක් ගමුට හරි ගිහින් මේ කබරගල ගිහින් කොල්ලේ බලෙන් කබරගල උඩටම වාහනේ ගියාගෙන නේද? අපි එහෙම ගියා අපි අන්තර පයින් ගියා ඊට පස්සේ කබරගල ගියා බාහිර නෑ ඉතින් ඉඳි ගියා මේක මගේ හරියන් ඉතින් ආයි ගන්නම් දුන්නේ පාරමුත් තියනවා ගල් හදන්න නැද්ද මේ මේක පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ ගිය පාර නම් තියෙන අඩි පාර වගේ ඔව් මේක නම් තමයි පාර නම් ඒ පාර අපිට ඉව කරලා මේ වලවට කන කියලා දාන්නවා අපි වලගලක් ගෙනෙමනේ හඳුනගලා අවුරුදු 20ක් පළපුරුද්ද තියෙන ගාමිණී ඉස්සෙල්ලාම යනවා. අපි ඔව් පසුපස හඹා යනවා. ගල් ලෙස්සනවා. ඒ කියන්නේ මෙහාට වැහලා දියසීරාව දෙනවා. ඔව්. තෙතයි පස තෙතයි. පස තෙතයි. මේක මාර්ග සංවර්ධන අධිකාරිය මේක දැකලා නැහැ. මේ පාර මේ ආණ්ඩුව වගේ කියන්න ඕනේ. අමිල මේ ආණ්ඩුව මේවට වගේ කියන්න ඕනේ. සංවර්ධනය කරන්න ගැමි මාර්ග. අපි ගාමිණී පස්සෙන් යනවා. හෙළ ගැඹුරුයි. ආය බුරුලේ. මගේ අපත්තිය කට්ටක් නැහැ. හරි ටයර් වල කට්ට කපන් දාලා තිබ්බ Facebook එකේ. ඒ ඔපන ඔය ටයර් රෙඩ් කරන උන්ට හැමවත් කපාගෙන තියෙනවා. අපි කන්ද උඩට ආවද කොහෙද? බුහාවෙන් වන්න මෙතනින් ආවේ ඇති. මේ උන්ට අපි පාරක් අපිට පේන්නේ නැහැ. අපි කොහේ ආවද කියලා දන්නෙත් නැහැ. කොහෙද යන්නේ කියලා දන්නෙත් නැහැ. පක්ෂිතේ ඇතුල් වෙනවා. බලාගෙන පස්තේතයි වෙල් පැටලනවා වෙල්. හරි බහුල. පාර ඉවරයි. අවුරුදු 20ක අත්දැකීම් තියෙන ගාමිණීට පාර වැරදුනා. දැන් උඹට ගහනවා ඈ. මගේ නෙමෙයි ආය වසයි ඈ. මොකද නාම ගාමිණීද නේ? කතලින්ද දික් ගහනවා. නිවැරදි කිරීමක් ගාමිණී නෙමෙයි. ගාමිණීද. ගාමිණීද සෙනවිරාජ්. මතක ඉන්නේ නම ඒකින්ද තමයි මම විකල්පනා උඩ බත් කඩයක් තියෙනවද දන්නේ මේ සමාහාර දෙනවා සමාහාර
වෙස්සම පස්සේ මචං අඩි පාරක් වගේ තියෙනවා. මං හිතන්නේ සත්තු ගිහිලා තියෙනවා මේ පාරේ. GoPro එකක් ඇත වෙනවා මේකෙන් ගිහලා. අපි කියන ඕන්න කවුද මුදුනට හේන්දු වෙනවා. අපි ඉතින් ඉතලා භූමියකට ආවා. නීවන ගහකුත් තියෙනවා. අර 20ක පළපුරුද්ද තියෙන ගාමින්ද අපිට මෙතන ඉන්න කොයි පැත්තටද යන්න තියෙන්නේ? මඩු ඕ මඩු වැරදුනා මට. බයෝලොජි ගම්පහ මොන්ටානා 2026 ආරම්භ වුණා පමණි. මොන්ටානා නෙමෙයි ඇත්තට. නැවතත් අපි ගමන ආරම්භ කරලා තියෙන්නේ. බලන්න. බලන්න යාළුවනේ ගාමින්ද අපි ඉස්සරෙන් යනවා. කවඩ්ඩෙන් වැටෙනවා. කැමරා මුල ඔව් මුලක් තියෙනවා. මහා මාර්ග සංවර්ධන අධිකාරියේ මේක නැත ගැටලා නැහැ. උඹ මේ අන්තිමට ගාමින්දට මේකක් කරනවා. ගාමින්දට ගන්නේ ආන් කොහොමද දවසල මේ මොන දෙච්ච අබ්දකේ කොටි එක්ක කොහොමද ෆයිට් කරේ? අනේ එරමිනියා අපි අතරමං වෙලා ඉන්නේ යාළුවනේ. තියනවද යන්න පුළුවන්? මෙතනින් ආවේ. එතන කොහාටද යන්නේ? අපෝ මම ඔව් නේ. මේ තියෙන කන්ලකින්දි මේ උඹනායන පොඩි ටිප්ස් මේ වගේ තියෙන්න ඕන දැන් නැති කොටයක් තියෙන නම් ගොඩක් වෙලාට මිනිස්සු දාපු එකක්. ඉතින් නගින්න පුළුවන්. කො මේ පොඩි දිරව කොට කෑල්ලක් තියෙන. නගින්න ලේසියෙන් දාලා මෙතන තියෙන්න ඕන එකක් නෙවෙයි නේ. මේකද? මේක නෙමෙයි අර අතන බිමට ගල දිගේ නගින්න වගේ තියෙන්නේ. ඒ වගේව නිතර වෙන හට්ටි දානවා. එතකොට ඒ වදිගේ පාර හොයාගත්ත හැකි. අපි කොටයක් දාලා යමු. අමිලන් කොටයක් දාලා යමු. මෙතන හවුස්මත් දාලා යන්න. මේ මිනිස්සු අදලා කඩුව පාරවල්. අසු කැලි. එහෙනම් ගම් අතුරටද කොහෙද? නෑ නෑ මේ යඩනේ මොකද? තපත්තුවක් දාලා යන්න. ඒ දරාගෙන කකුල නගින්න බෑ. මම මහත හින්දා මේක අමාරු වෙනවා. අමිල වගේ නම් කෙට්ටු එකකින් දා කාටාව හැකි. මගේ තරබාරුකම මේ වගේ අවස්ථාවලදී ප්‍රවාසියට හිටිනවා. ගායනම් ගායද පාල්පේ ඉන්න මිනිස්සු කියපුවා. අතනින් එන්න ඕනේ. ගංජාවක් තියෙනවා. මේ කොහොඹ ගහක් මේ කොහොමනේ? කියන්නේ බෑ කොහොමද ඉන්නේ.
කවුරු හරි මේක ගල් ගෙනහලා තියෙනවා මේක උඩට. අර පැත්තට යනවා ඉතින් හැම හැරෙනවා ඉතින්. අවුරුදු 20ක් පළපුරුද්ද තියෙන ගාමින්දත් Google Map පහයි පතනවා. ඒ කියන්නේ අපි ගැන කවර කතාවද? අපි උඩට ආවා යාළුවනේ. ගිය සීරාවක් යනවා ගම් වතුර මෙහාටත් බලපාලා තියෙනවා. අපි උඩට ආවා මේ මොකක් හරි මේ ගස් జాතියක් තියෙනවා. මටත් වැඩි උසයි ඒ ගහ. දවසක් අපි බත් කඩයක් හොයාගන්න ඕනේ යාළුවනේ. මේක උඩටම ආවා. අරයට යන්න තියෙන්නේ එතන තමයි මේ කොම්බෝල කන්ද තියෙන්නේ. අර පැත්තට ගියාම මෙන්න පිට්ටනියක් වගේ තියෙනවා. T20 මැච් එකක් ගියා වගේ. බලන්න කවුරු හරි මේක ඇවිල්ලා. මේවා යොටේලා ෂෝ යාර කොහොම ගහද්ද නෑනේ. ඔන්න යාළුවනේ අපි උඩටම ආවා. මේ කොහොම නේද? කොහොම වගේනේ? කොහොමද වගේ තමයි පේන්නේ ළඟට ගිහලා. ආ විශාලයි කියලා දන්නේ මේ ළඟදී. දබක් ගාලා මිරවර ඉදන් මේ ගස් මොනවද දන්නේ නැහැ මේක මේක ඒ මලත් නම් ඔයා කියන මේක දන්නේ ඉතින් ඇත්තටම මේ වතුර පටන් ගන්න කොහෙන්ද දන්නේ නැහැ නේ ඔය හරි ඔය නැසෙන්නක් ඉන්නේ තියෙනවා. ආරට ගියාගේ ඒට යන්නේ ව්‍යාපාර මතද ඒක හොයාගත්ත. ඒක නම් මේ කවුද කොහෙන් හරි වහින්න ඕනේ. සිග්නල් තියෙන ආයකින් ගවන්න ඇත්තනේ බොටමක් අඳන් යනවා නම් නේද බෙඩටයක් බෙල් දාන්න ඕනෙත් නැහැ. හැබැයි මට හිතෙනවා මේක තව ටික කාලයක් ඇද්දි මේක උඩත් මොකක් හරි ගහයි කියලා. නේ අර පේන්නද? ඒ තව තියෙනවනේ අර බලන්න අර තියෙන්නේ නඩු. රෙකෝඩ් දෙන්නේ අඩු අර මුදුන මොකද වා? නෑ අර. ඔතන පේන්නේ නැද්ද? නාය ගිහිල්ලානේ ඒක ඔහොම එලි කරන්න බෑනේ නේද? එලි කර නාය අඩු එලි කරන්න පුළුවන්. ඒක කරලා තියෙන්නේ. මටත් ඒක පාට නාය ගිහලා දෙක. කලපාරක් යනවා ලැහි මේ පාරකට තියෙන පොඩ මේ පැත්ත බලන්න. අතෙන් දලුසක Integra.
ඔයාලට පේනවද අතන මේ තියෙන්නේ දරපොරුන් ඒ තියෙන්නේ මේ මොකද්ද අම්බුලුව මුර්ගෙන්න පැග අඩුව අර පැත්තෙන් වගා කරලාගෙන ආවනේ ඕයකු බලහංකු මේ එලි කරනවානි අම්මාර එලි කිරල්ලා මේ අපි පල්ලයට යකු කෑම් ගහලා තියෙනනේ කවුරු හරි අතුරු වලකුත් තියෙනවා ඉතින් පත වැවුනොත් වැටෙනවානේ නේද පුංචි ලෝකාන්ත මට සීරියස් නේද මට මෙහෙනුත් බැස්සයි මිනිහෙ බැස්සේ අර අර හෙල් බැස්සගර දෙස්සයිනේ ඒතරේ අන්න මෙහෙලස් අන්න අර හෙන් අමාරුවෙන් පොඩි බෑග් වන්න තියෙන්නේ මෙහෙන් බැස්සොත් කෙලින්ම මේ කොළවණුවර පාටට යන්නේ කොහමද ඒ වගේ අර විශේෂවල අපිට කලින් අරගලේ කරපුලා එහෙම මොන හරි ෂොට්ස් වගේ දිනනවා අම්මර සිය ඉක්නිය ගෙනටදී ගල් ගානේ ඕ ආර නායි ගිහිල්ලානේ ඒවා නම් කපලා අතට පට්ටි බෙදලා දින එක තමයි නේද අර අතන අර කපලානේ කපලා නේ අර ලොරිත් අට්ටි බෑග් එකේ තෙන් ලුක් ගස් තියෙනනේ ඔය ඉතුරු වෙන්නේ නැහැ නා කියන්නේ ඕ නේ එහෙමයි උඩටම යන්න පුළුවන් හැබැයි අපි උඩටම යනවා දැන් මේ යාළුවනේ නම් කරන ටක් දාලා ඉන්න මේ මේක නකල්ස් අර ඈතින් ඉන්නේ සිරිපාදේ මේ පැත්තෙන් පේනවා හානේ මන් දෙයි පැත්තෙන් මම දන්නේ ඊයේ මොකක්ද ඒ ඉදුරංගල් දිනවා තමයි අපි මානිකල් තියෙනවා ඒ ගලක්නේ හන්දක් නේ කමන්න හරි ගලුත් තියෙන නා ගිහිල්ලා තියෙනවා අතන නා ගිහිල්ලා තියෙනවා නා ගිහිල්ලාද කියලා හරියට දන්නේ නැහැ එතන නම් කපලා ඒත් කපලා වගේ නේ නා ගියාට පස්සේ කපලා එන්නේ නේද මාරට එහෙමත් දන්නෙත් නෑ නේ නෑනේ මොකක් හරි මේ ප්‍රොජෙක්ට් එකක් කරනවද ගල් කොරියන්නේ ගල් කඩන ඒ අර ටිකේ උනාට නිකන් උඩට යන්නේ තියෙන්නේ හැමෝම ගහනවා නේද දකින්න මෙන්න
යාළුවනේ මෙන්න අපිට පේනවා ඊටම ගියා කියද රටේ ඉදන්නේ ඔව් මම හරි නුවර පාර පේනවා යාළුවනේ අර මේ පේන්නේ කොයි හරිද ටවුන් එකක් තියෙනවා මොකක්ද ටවුන් එක හිතන්නේ වර්ගවල ටවුන් අර කවුද දන්නේ නැහැ හරි ළඟයි ඇත්තටම නුවර පාරනේ ඔව් දැන් බලන් අර ත්‍රිවිලක යනුන් දන්නේ නැහැ අපි ඉන්නේ බලන් ඉන්නවා කියන්නේ භූමි වගේනේ යමුනේ කාලේ අවකාශය ගැන හිතන්න ගියත් අඬවන්න නැත්නම් කියන්නේ අන්න තොප්පි කළා මේක අම්මට පිරි ඇවුනා කටුත් ඇවුනා තෙරුණාරන් ඉන්නේ පොඩු කාර කොහෙන්ද යන්නේ හිතන්නේ අතනේ වුණා අපි අලගල්ලට ආවා කොහොමද ගලින් අලගල්ලට මම දැක්කා මම තමයි ගලක් අරන් ගෙවුවොත් නේ වාහනේ ස්ක්‍රීන් එකක් එනවා ඉච්චුට ගන්න මොකක් හරි අරන් ඉන්න ඕනේ අතන ගින්නක්ද ලැබු ගින්නක් වගේ අර මේ අර පැත්තට මොන පැත්තද දන්නේ නැහැ කැන්ඩි අර පැත්ත කැන්ඩි නේද මම හිතන්නේ බස් එකේ බෝඩ් එක බලන්න ඔව් අර පැත්ත කැන්ඩි අපි කෙලවරට ඇවිල්ලා අපි ලෝකයේ අන්තයට ඇවිල්ලා තියෙනවා ගියා කිව්වා කන්නේ මේ පැත්තනේ අර පැත්තට ඔව් ආවම ඒ ගියාගනේ අපිට එහෙම බහින්නත් පුළුවන් ඔව් කියන්නේ අර උඩ යන්නේ ඈ අර සුදුක කරගෙන එක්කනද ඔව් අපි ලක්ෂ ගාණක් ගෙවලා ගන්න ඕවනේ නේද ගන්න පොඩි ලොකු එකක් කරා ඒක මේ කර ඉන්න දිනා ඒ දෙක මේ පල්ලෙහා ඉන්නේ තුන්වෙනි පන්තියේ මිනිස්සු තර්ඩ් මේ පළවෙනි පන්තිරේ ඉල්ල දිව්‍ය ලෝකෙට ළඟයි පල්ලෙහා මිනිස්සු කරන දේවල් බලාගෙන ඉන්නවා අන්නර පැයරින් එනම් ගෑනු ගන්නේ අනින්න ගෑනු ගන්නේ දුරු වෙන්නේ කො ඔය මොනේ ගෑනු ගේ ඔයද ඉතින් ගෑනු නෑ නේ විරිම කෙනෙක් ගෝවා දිනු එකක් කරමක් නේ යදන් ඉන්නේ සායක් වෙන්න වෙයි දෙයියෝ ඇත්ත නැහැ මෙන්න තියෙන බලන් ඉන්නේ යවුඩ වෙනවා බලන්න මේ සුගර්ණ දේවල් කියන්නේ මේක නිකන් දේව සංකල්පය ඇතුළත් දැන් තාපම අපි ඒක තේරෙනවා නේ මේ කල වටෙන්න ළඟයිනේ මේ කල ඉතින් නෑ මේ පාර හිතයි වෙගෙන ඔව් අර ලෝයිසනම් එහෙම එකතු කරනවා